අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ S9 Digital 10 YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක WhatsApp. අපි හැමෝගෙම ප්‍රධානම messenger app එක. එතකොට අවුරුදු ගානකට කලින් තිබ්බට වඩා සෑහෙන අලුත් WhatsApp එකක් තමයි අද වෙනකොට අපි use කරන්නේ. මේකට ඇවිල්ලා තියෙනවා අලුත් contact update එකක්. මොකක්ද මේ contact එක? එතකොට මේකෙන් වෙන්නේ මේ කරා අපිට පුළුවන් වෙනවා WhatsApp එකට විතරක් contact එක save කරගන්න. ඒ කියන්නේ මේ contact එක අපේ contact list එකේ නෑ. අපේ phone එකේ contact list එකේ නෑ. but WhatsApp එකේ contact list එකේ මෙන්න මේක තියෙනවා. එතකොට මේක තියෙන WhatsApp එකේ contact list එකේ විතරයි අපේ phone එකේ contact list එකට මේක add වෙන්නේ නෑ. කොහොමද මෙන්න මේ විදිහට contact save කරගන්නේ? එතකොට ඔයාලා හිතන්න ඔයාලගේ WhatsApp account එක අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒක account එක මාරු කරගන්නවා. එතකොට මේ WhatsApp එකේ save වෙලා තියෙන contact එකත් එහෙම්මම අනිත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. but මේක ඒ ෆෝන් එකේ contact list එකේ නෑ. WhatsApp වල වෙනම contact list එකක් manage කරනවා. කියන්නේ WhatsApp වල විතරක් වෙනම contact list එකක් මෙයාලා පවත්වගෙන යනවා. ඒක ෆෝන් එකේ contact list එකත් එක්ක සම්බන්ධයක් නැහැ. හරි. අද අපි බලන්නේ මොකක්ද මෙන්න මේ contact කතන්දරේ කියලා. වැඩි කතා නැතුව අපි ඉක්මනට intro එකට ගිහිල්ලා වීඩියෝ එකට යමු එහෙනම්. හරි. දැන් අපි මේ විදිහට අපේ ෆෝන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි පුරුදු විදිහට එවෙනම් අපේ WhatsApp එක ඕපන් කරගමු. හරි. එතකොට මේ විදිහට WhatsApp එකට ගියාම අපිට මෙතන අලුත් කතන්දරයක් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ විදිහට ගියාම මෙතන අපේ WhatsApp contacts පෙන්නනවා. හැබැයි මෙතන පෙන්නන contacts සමහර contacts අපේ contact එකේ නැති contacts මෙතන පෙන්නනවා. කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? අපේ contact එකේ සියලුම contacts delete කරත් මෙතන මේ contacts ටික පෙන්නනවා. කොහොමද මේ දේ වෙන්නේ? හරි. එතන අපේ WhatsApp එකෙන් පොඩි අමුතු කැලලක් මේකට add කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් WhatsApp එකට පුළුවන් තනියම contact එකක් save කරගන්න WhatsApp එකේ default location එක. කියන්නේ WhatsApp එකේ මේක save කරගන්න පුළුවන්. හරියට Telegram එකේ contact save වෙනවා වගේ. හරි. මේක ඔයාලා click කරන්න settings යන්න ඊට පස්සේ chats වලට යන්න settings වලට ආවට පස්සේ යන්න privacy වලට ටිකක් පල්ලෙහාට ගියාම තියෙනවා contacts කියලා option එකක්. දැන් මෙතන ඔයාලට පේනවා WhatsApp contacts කියලා එකක් තියෙනවා. එතකොට මේක හරහා වෙන්නේ ඔයාලගේ සියලුම contacts WhatsApp එකේ save කරගන්න එක. දැන් මේක off කරොත් ඔයාලට පේනවා ඇති save all contacts to phone. ඒ කියන්නේ අපි මේ වෙනකොට WhatsApp එකේ save කරලා තියෙන සියලුම contacts phone එකේ save කරන්නද කියලා අහන්නේ. මට එහෙම කරගන්න ඕනේ නැහැ. දැන් අපි මෙතනින් මේ contact ටික delete කරලා දානවා. එතකොට සමහර වෙලාවට මෙතන තිබ්බ අපේ සමහර contact delete වෙලා යනවා. දැන් ඔයාලා දකින්න ඇති මෙතන 420ක් තිබ්බා. දැන් මෙතන තියෙන්නේ 419යි. හරි. ඒ වගේම අපි අලුත් contact එකක් save කරන්න යද්දී එහෙම නැත්නම් edit කරන්න යද්දී. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතන තිබ්බ මේ contact එක දැන් delete වෙලා තියෙනවා. හරි. අපි අලුතෙන් මොකක් හරි contact එකක් save කරන්න යද්දී මෙතන දැන් add to contact කියන එකට අපි යනවා. ඔයාලට පේනවා ඇති මෙතනින් since contact to phone කියන තැන පොඩි ටික් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩුවට PC එකක් ලැප් එකක් හෙව්වද? තාම එහෙම තැනක් හම්බුන්නේ නැද්ද? warranty එක සහ customer service එක ගැන විශ්වාසයක් නැද්ද? ඇයි තාම නාවේ PC clinic? ඕනෙම එකකට අවුරුදු 2ක warranty එකක් විතරක්ම නෙමෙයි. ඊට පස්සේ වුණත් customer කෙනෙක්ව අමතක කරන්නේ නැහැ මෙයාලා. keyboard, headset, mic, monitors, mouse වගේ එකීමෙකී කුඩක් කැලි මෙයාලා ළඟ තියෙනවා. අද මෙන්න PC clinic එකට build කරන්න ඔයාගේ dream එක. විශ්වාසයත් හොඳම quality එකත් එක්ක. අමතක නොකර අපි channel එකෙන් ආවි කියලාත් කියන්න. තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාලට. ඔයාලා පේනවා ඇති මෙතන මෙන්න මේ contact එක phone එකට sync කරන්නද කියලා අහන පොඩි ටික් එකක් තියෙනවා. මෙන්න මේක අපි off කරගත්තොත්
කියන්නේ මෙන්න මේක ඕෆ් කරගත්තොත් මෙන්න මේක අපේ ෆෝන් එකට සින්ක් වෙන්නේ නැහැ. මේක අපේ සම්පූර්ණයෙන්ම WhatsApp contact එක තුල තමයි තියෙන්නේ. WhatsApp වල වෙනම contact list එකක් විදිහට තමයි තියෙන්නේ. ෆෝන් එකේ contact list එකත් එක්ක සම්බන්ධයක් නැහැ. මෙන්න මේක මේ විදිහට තියලා මේක save කරගත්තොත් මේ contact එක කෙලින්ම save වෙන්නේ අපේ WhatsApp වල. අපේ ෆෝන් එකේ contact එක කිසිම සම්බන්ධයක් නැහැ. දැන් අපි කලින් තැනට ගියොත් ආයෙත් අන්න අර ටික් එක enable වෙලා තියෙයි. privacy contact පාට පේනවා. දැන් මෙතන මේ ටික් එක ආය on වෙලා තියෙනවා. දැන් අපි මේක delete කරොත් මේ ටික අයින් කරලා delete කරොත් පාට පේන්නේ WhatsApp නෙමෙයි ChatGPT ආයේ save කරගන්න කියලා තියෙනවා. add contact කියන්නේ අපේ contact එක එතනින් delete වෙලා තියෙනවා. හරි. එතකොට මේක තමයි අපේ WhatsApp එකට ඇවිල්ලා තියෙන අලුත්ම contact කතන්දරේ. මේ කරා පුළුවන් අපිට WhatsApp වලට විතරක් contact එක save කරගන්න අපේ phone එකේ contact list එක නැතුව. එතකොට ඔයාලා හිතන්න මේ WhatsApp account එක ඔයාලා මෙතනින් අරගෙන වෙනත් මොකක් හරි phone එකකට මේක දාගන්නවා. එතකොට ඒ phone එකට යන්නේ මේ WhatsApp එකේ අපි save කරලා තියෙන contact list එකත් එක්කමයි. කියන්නේ මේක backup වෙන්නේ අපේ contact list එකත් එක්කමයි WhatsApp එකේ තියෙන. ඒ WhatsApp එකේ විතරක් තියෙන නෙමෙයි WhatsApp එකේ මෙන්න මෙතන පෙන්වන සියලුම contacts එක තමයි අපේ ඊළඟ ෆෝන් එකට මෙන්න මේක බෑකප් වෙන්නේ. එතකොට මෙතන තියෙන හැම contact එකක්ම අපේ WhatsApp contact එකක් විදිහට වෙනම save වෙලා තියෙනවා අපේ WhatsApp එකේ. හරි. එතකොට මේක තමයි අපිට ආපු අලුත් WhatsApp කතන්දරේ. හරි. දැන් ඔයාලට හොඳ අවබෝධයක් ඇති මොකක්ද මේ WhatsApp එකේ contact කතන්දරේ. එතකොට මේක කොහොමද අපිට use කරන්න පුළුවන්? මේක නිසා අපිට ඇති වෙන ප්‍රශ්න මොනවද? මටනම් මේක ආපු මුල් දවස්වල ඇත්තටම මාර කන්ෆියුස් වුණා. මොකද මගේ contact list එකේ නැති contact එකක් මේකේ වෙන්නනවා. මේ දෙකේ මාර පරස්පරතාවයක් තිබ්බා. පස්සේ තමයි මට තෝරන්න යද්දී තේරුනේ මෙන්න මේක වෙනම contact list එකක් මෙන්න මේ විදිහට manage කරනවා කියලා. හරි. එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද WhatsApp ගැන හින්දා කොහොමත් ඔයාලට සෑහෙනම වැදගත් වෙයි. මේ වගේ WhatsApp ගැන වගේම අපේ tech world එකේ අලුත් විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ විතරක් මදි. අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි ඔයාලට පුළුවන් වෙන්නේ අපි වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න.